අයිබෝන් දන්න කියන දේවල් වල නොදන්න පැත්ත කතා කරන මේ රූෆ්ටොප්. ලෝකය වේගයෙන් කැරකෙනවා. ඒ කැරකෙන වේගයත් එක්කම ලෝකය වේගයෙන් දියුණු වෙනවා. මේ දියුණු වෙන ලෝකේ අපේ දැනුම හොයාගෙන යාමේ වේගයත් ඉතාමත්ම වේගවත් වෙන්න ඕනේ. ඒ විදිහට දැනුම හොයාගෙන යන හැම තැනකදීම අපිට මග ඇරෙන ඒ වගේම අපේ කුතුහලය වැඩි කරන හැංගිච්ච තොරතුරු ගොඩක් තියෙනවා. මේ තොරතුරු හොයාගෙන යන්න ඕගොල්ලෝ කැමතියි කියලා අපි දන්නවා. ඒ කුතුහලය නිසාම ඒ හැංගිච්ච තොරතුරු ඕගොල්ලෝ YouTube එකේ ඒ වගේම සමාජ මාධ්‍ය ඇතුලේ වගේම අන්තර්ජාලයේ chat GPT එකේ මේ හැම තැනම හොයනවායි කියලා අපි හොඳ ආකාරවම දන්නවා. ඒ හින්දා ඒ වගේ හැංගිලා තියෙන තොරතුරු හොයාගෙන අවිල්ලා ඕගොල්ලන්ට කියන්න YouTube එකේ අපි දරන වෑයම තමයි මේ රූෆ්ටොප් කියලා කියන්නේ. දුරන්දර් 1 ආවා, දුරන්දර් 2ත් ආවා. මේ ඔක්කොමත් ඇවිල්ලා මේ වෙනකොට ලෝකේම සිනමා ලෝලින් අතර වැඩියෙන්ම කතා බහට ලක් වෙන බොලිවුඩ් මූවි එක වෙලා තියෙන්නේ මේ දුරන්දර් ෆිල්ම් එක. बहुत साल पहले किसी ने मुझसे कहा था, पड़ोस में रहते हैं, गूदे भर का जोर लगा लो, बिगाड़ लो जो बिगाड़ सकते हो. बिगाड़ने का वक्त आ गया है. Ladies and gentlemen, you are not ready for this. ना दे दिल परदेसी नू तैनू नित दा रोना पै जाऊगा. දුරන්දර 1 2 දෙකම මේ වෙනකොට ඉතාම ජනප්‍රිය මට්ටමේ තිරගත වෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරනවා. 2025 දෙසැම්බර් මාසයේ ආපු දුරන්දර් පළවෙනි චිත්‍රපටියෙන් පස්සේ ඒ චිත්‍රපටිය ෆිල්ම් හෝල්ස් වල තවමත් රන් වෙන වෙලාවට ඒකේ දෙවනි කොටස 2026 මාර්තු මාසයේ 19 වෙනිදා රිලීස් කරනවා. මෙහෙම කරන්නේ ඇයි? බොහෝ දෙනෙක්ට තිබුච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි යන්නේ ඒක. මෙහෙම කරන්න ප්‍රධාන හේතු කිහිපයක් තිබ්බා කියලා මේ සිනමා ලෝලින් කතා කරන දේවල් අතර අපිට ඇහිලා තියෙනවා. විශේෂයෙන්ම දුරන්දර් පළවෙනි ෆිල්ම් එක රිලීස් කරනකොටම දුරන්දර් 2 එකේ ට්‍රේලර් එකත් රිලීස් කරලා ඉවරයි. ඒ වගේම දුරන්දර් ෆිල්ම් එක කොටස් දෙකකට ඉදිරිපත් කරන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙම පැය 6ක 7ක විතර දිග ෆිල්ම් එකක් වීම සහ මේ පැය 7ක විතර ෆිල්ම් එක දිගට බලන්න ප්‍රේක්ෂකයෝ අකමැති වෙයි කියලා හිතපු නිසා කියලා ගොඩක් අය කියනවා. තවත් කතාවක් තියෙනවා. මේ දුරන්දර් ෆිල්ම් එක කියලා කියන්නේ 2026 ඉන්දියාවේ පැවැත්වෙන මහා මැතිවරණය ටාගට් කරගෙන කරන ප්‍රොපගෑන්ඩා එකක් කියලා කියනවා. මේ කොයි විදිහට මේ චිත්‍රපටය ගැන විශ්ලේෂණය කළත් අද අපි සූදානම් වෙන්නේ මේ ඉස්සරහට තියෙන විනාඩි කිහිපයේදී අපි ඕගොල්ලොත් එක්ක දුරන්දර් 1 ෆිල්ම් එකයි 2 ෆිල්ම් එකයි එක හුස්මට බලලා ඉවර කරන්නයි යන්නේ. හෝ පඩයින්. ඕගොල්ලෝ හිතන්නේ නැද මේකත් මේ සාමාන්‍යයෙන් YouTube එකේ ඕගොල්ලන්ට අහන්න බලන්න හම්බ වෙන මේ ෆිල්ම් ස්පොයිලර් එකක් කියලා. නෑ. මේක එහෙම කතාවක් නෙමෙයි. චිත්‍රපටියක් කියන එක කවුරු හරි බලලා හරි අහලා හරි ඒක අහපු එක්කෙනා හරි බලපු එක්කෙනා හරි එයාගේ වචන වලින් ලියපු ස්ක්‍රිප්ට් එකකින් එහෙම නැත්නම් chat GPT එකෙන් ගත්ත ස්ක්‍රිප්ට් එකකින් අහලා එයාගේ වචන වලින් කියලා ඒ කියන වචන ටික අහගෙන ඉඳලා රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. චිත්‍රපටියක් කියලා කියන්නේ විනාඩි ගණනක තියෙන සංස්කෘතියක්. ඒක රස විඳින්න නම් අපිට ෆිල්ම් හෝල් එකකටම ගිහිල්ලා ඒක බලන්න ඕනේ. අපි ඒ ගැන වෙන රූෆ්ටොප් එකකදී කතා කරමු. අද අපි කතා කරන්න යන්නේ ඒක නෙමෙයි. මේ දුරන්දර් චිත්‍රපටයට පදනම් වෙලා තියෙන කතාව මොකද්ද කියලා. මොකද මේ චිත්‍රපටිය පටන් ගන්නකොටම මේකේ කියනවා inspired by incredible true events කියලා. මොකද්ද මේ? inspired by incredible true events? ඔව්. මේ කතාවේ ඇත්තටම තියෙන්නේ true events. එහෙම නැත්නම් ඇත්ත සිදුවීම් කිහිපයක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එහෙම බැලුවොත් මේ ඇත්ත සිදුවීම් පදනම් කරගෙන හදුණු මේ ගොඩක් චිත්‍රපටි අතර මේවා ඇත්තම කතාවද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. අද අපි හොයාගෙන යනවා මේ දුරන්දර් චිත්‍රපටියේ ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඕගොල්ලොත් එක්ක කතා කරන්න. මොකද මේක සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්ද එහෙම නැත්නම් ඉන්දියාව තමන්ගේ රට ඉහළට උසවා තබන්න පාකිස්තානයේ හරි වෙනත් රටක් හරි
දෙකේ කොලේට දාන්න හදපු පොඩි උප්පර වැටියක්ද කියලා අපි මේ හොයන්න යන්නේ. හැබැයි මේ කතාව හොයාගෙන යනකොට අපිට තේරිච්ච දේ තමයි මේක ඇත්තටම ඇත්ත කතාවකුත් නෙවෙයි. හැබැයි මේක 100%ක්ම ප්‍රබන්ධ කතාවකුත් නෙවෙයි. ඒ කියන්නේ බොරුවකුත් නෙවෙයි. මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන දේශපාලනයත් පාතාලයත් එක්ක තියෙන අවියෝජනීය සම්බන්ධතාවය හොඳටම පෙන්නනවා. ඒත් එක්කම පාතාල කල්ලි අතර ගැටුම් වලින් ඔවුන් ඒ කරන එක ව්‍යාපාර තමන්ගේ ආධිපත්‍යය ව්‍යාප්ත කරගන්න කරන දේවල් දේශපාලනයට එල්ල කරන බලපෑම් මේ වගේ දේවල් හොඳාකාරම ෆිල්ම් එකේ පැහැදිලි කරනවා වගේම ඇත්ත ලෝකෙත් සිද්ධ වෙලා තියෙනවායි කියලා අපිට මේ කතාව අහපුවම දැනගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ෆිල්ම් එකේ පෙන්වන සමහර ප්‍රචණ්ඩකාරී දේවල් කලහකාරී දේවල් නම් ඒ විදිහටම සිද්ධ වුණා කියලා අපිට මේ කතාව අහපුවම තේරෙන්නේ නැහැ. සමහරට එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක ඉතින් ඔය බොලිවුඩ් ෆිල්ම්ස් වල සාමාන්‍යයෙන් තියෙන ටිපිකල් ඇක්ෂන් මූවි එක තියෙන කන්ඩිෂන්ස් නේ. ඒ වගේ දේවල් මේ චිත්‍රපටයේත් ඕනකටත් වඩා පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒ විදිහට බලපුවහම මේක 100%ක්ම ෆේක් ස්ටෝරි එකක් නෙවෙයි. ඒ වගේම මේක fully accurate documentary එකකුත් නෙවෙයි. අපි අද මේ කතාවේදී හොයාගෙන යනවා මේ දුරන්දර් ෆිල්ම් එකේ කියලා තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. ඒක කියන මේ ලියාරි කියන ප්‍රදේශය පාකිස්තානයේ තියෙන ඇත්තම ප්‍රදේශයක්ද? මේ ලියාරි කියන ප්‍රදේශයේ ඔය කියන විදිය පාතාල කල්ලි තිබුණද? මේ ලියාරි කියන ප්‍රදේශය පාකිස්තානයේ විතරක් නෙමෙයි මුළු කලාපයම හොල්ලගෙන හිටපු පාතාලයට උදව් කරන පළාතක්ද කියලා අපි මේකෙදි හොයාගෙන යනවා. ලියාරි කියලා කියන්නේ ඇත්තටම තිබ්බ තැනක්ද කියන එක අද අපි මේ කතාවේදී හොයාගෙන යමු. හොඳයි. මේ දුරන්දර් චිත්‍රපටයේ තියෙන මේ ලියාරි කියන ප්‍රාන්තය මොකද්ද? නැත්නම් මේ පළාත මොකද්ද? ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. සරලම උත්තරය තමයි ඔව්. එහෙම පළාතක් තියෙනවා. මේ ලියාරි කියලා කියන්නේ පාකිස්තානයේ කරච්චි නුවර තියෙන පොඩි පළාතක්. වර්ග කිලෝමීටර වලින් බැලුවොත් වර්ග කිලෝමීටර 6.5ක් විතර වගේ පොඩි ප්‍රදේශයක්. වර්ෂ 1700 දී විතර බැලෝච්වරුන් දීවර කර්මාන්තය පටන් ගන්න මේ ප්‍රදේශයේ ඇවිල්ලා වාසය කළා කියලා කියනවා. කරච්චියේ තියෙන මේ ප්‍රදේශයට ඇවිල්ලා මේගොල්ලෝ මේ විදියට වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා 1850 දී විතර වගේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මේ ප්‍රදේශය අල්ලගත්තට පස්සේ ඒ ප්‍රදේශවල ඔය මැද පෙරදිග පැත්තෙන් එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානයෙන් ඔය ඉරානයේ පැත්තෙන් එහෙම එන කම්කරු සංක්‍රමණයකින් වාසය කරපු නගරයක් බවට පත් වෙලා තියෙනවා. මේ මැද පෙරදිග කලාපයෙන් ආපු සංක්‍රමණික කම්කරුවන් අතර විවිධ ජන කොටස් ඉඳලා තියෙනවා. ඒ ප්‍රදේශ වලින් ආපු ජන කොටස් විදිහට ඒ කාලේ හඳුනගෙන තියෙනවා මේ බැලෝච්වරුන්, ඒ වගේම සින්ධීවරුන්, ඒ වගේම කාචි ජාතිකයින්, මෙනන් ජාතිකයින්. ඒත් එක්කම මෙතන තියෙන වැදගත්ම කට්ටිය තමයි ඇෆ්‍රෝ පාකිස්තාන්. එහෙම නැත්නම් සිද්ධිවරුන් කියන කට්ටිය. මේගොල්ලොත් මේ ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා දුන්නාට පස්සේ මේ ප්‍රදේශවල ජනතාව දිගටම පදිංචි වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම 1970-80 දශකවලදී තිබුණු ඇෆ්ගන් යුද්ධ ගැටුම්වලදී ඇෆ්ගනිස්තානයේ හිටපු යුද සරණාගතීන් මේ ප්‍රදේශවලට ඇවිල්ලා පදිංචි වෙලා තියෙනවා. ඒ එක්කම මේ ප්‍රදේශවල තව දේවල් වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අවි ආයුධ වෙළඳාම, නීති විරෝධී භාණ්ඩ හෝමාරුව, මත්ද්‍රව්‍ය වෙළඳාම ඇතුළු තවත් බොහෝමයක් අනීතික දේවල් මේ ප්‍රදේශයේ පුරාම සිද්ධ වෙන්න පටන් ගත්තා. හැබැයි 70-80 කාලේදී මේක සිද්ධ වෙලා තියෙන්නේ බොහොම පොඩියට. එනස් සුළු පරිමාණයෙන්. ඒක ටිකක් වර්ධනය වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. 1990 විතර පස්සේ මේ ප්‍රදේශයේ හිටපු මිනිස්සු ගොඩක් වෙලාවට පාතාල ක්‍රියාකාරකම් වැඩි වශයෙන් කරන්න පටන් ගත්තා. මොකද 70-80 දශකවලදී ඇෆ්ගනිස්තානයේ ඉඳලා ආපු යුද සරණාගතීන් එහෙම පදිංචි වුණාට පස්සේ ඒගොල්ලන්ට රස්සාවක් නැති වුණාම ඒගොල්ලෝ හොරබඩු ජාවාරම් වගේ දේවල් කරලා තියෙනවා. මේ විදිහට කරලා තියෙන හොරබඩු ජාවාරම් අතර ප්‍රධානම එකක් තමයි අවි ආයුධ වෙළඳාම කියලා කියන්නේ. ඒත් එක්කම ඔය මත්ද්‍රව්‍ය වෙළඳාම, කප්පම් ගැනීම, පැහැරගෙන යාම ඒ වගේ දේවලුත් මේ ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ අර අපි කලින් කතා කරපු ලියාරියේ වර්ග කිලෝමීටර 6-7ක ප්‍රදේශයේ විතරක්ම නෙමෙයි. මුළු පාකිස්තානයේ කරච්චි ප්‍රාන්තයම මේගොල්ලෝ මේ විදියට බය කරගෙන ඉඳලා තියෙනවා. 1990 දී මේ වගේ දේවල් ටිකෙන් ටික වැඩි වර්ධනය වෙනකොට මේ ප්‍රදේශයේ පුරාම වෙච්ච සිදුවීම් වලින් පාතාල කණ්ඩායම් නායකයින් බිහි වෙන්න පටන් ගත්තා.
ඔවුන්ගේ සමහර කට්ටිය ප්‍රචණ්ඩ දේවල් වලට ගියා. තවත් සමහර කට්ටිය ප්‍රචණ්ඩ දේවල් කරන්නේ නැතුව ඔය පොඩි ඔඩ් ජොබ්ස් එක යටින් වැඩේ අරගෙන ගිහිල්ලා තියෙනවා. 2000න් පස්සේ කාල සීමාව අරගෙන බලපුවාම මේ පාකිස්තානයේ ලියාරි පාතාලය කියන එක නෙක්ස්ට් ලෙවල් එකට යන්න පටන් ගත්තා. අපි අර කලින් කතා කරා වගේ 1990 2000 අතර කාල සීමාවේදී පාකිස්තානයේ මේ ලියාරි පාතාලයේ හිටපු පාතාල කණ්ඩායම් තමන්ගේ ආධිපත්‍යය පතුරව ගන්න විවිධ කණ්ඩායම් හදාගෙන ගැටුම් ඇති කරගත්තනේ. මේ කාලයේ අවසාන භාගය වෙනකොට ඒ කියන්නේ 98 99 2000 වගේ කාලය වෙනකොට පාකිස්තානු දේශපාලනයේ ඇතුළේ සීතල යුද්ධයක් පටන් ගන්නවා. පාකිස්තානු දේශපාලනයේ තමන්ගේ බලය තහවුරු කරගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම පාකිස්තානයේ කරච්චි කියන නගරේ එහෙම නැත්නම් කරච්චි ප්‍රාන්තයේ අනිවාර්යෙන් බලය තහවුරු කරගන්න ඕනේ කියලා මේ දේශපාලකයන් විශ්වාස කළා. ඒක ඒ විදිහටම වෙලක් තිබුණා. ඒ හින්දා මේ පාකිස්තාන ජාතික දේශපාලනයේ හිටපු බොහෝමයක් නායකයින් කරච්චි ප්‍රාන්තයේ ඇතුලේ පාවිච්චි කරේ මේ ලියාරි පාතාලයත් එක්ක තියෙන සම්බන්ධතාවය. 2015 අතර කාල සීමාව ගත්තම මේ තත්ත්වය වඩාත් වැඩියෙන් අපිට පේන්න පටන් ගත්තා. පාතාල කණ්ඩායම් අතර ගැටුම් වැඩි වුණා. තමන්ගෙම කියලා රාජධානියක් හදාගන්න මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් ඇති කර ගැනීමේදී දේශපාලනයත් සම්බන්ධ වෙලා ඔවුන්ට ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික පවා බොහොම අපූර්වට ඒගොල්ලන්ට ලැබෙන්න පටන් ගත්තා. දේශපාලන බලය පාතාලයත් එක්ක එකතු වුණාට පස්සේ ලියාරිය කියලා කියන්නේ කරච්චි ප්‍රාන්තයේ දේශපාලන තත්ත්වය උඩු යටිකුරු කරන්න පුළුවන් වෙන තරම් බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රදේශයක් බවට පත් වෙන්න පටන් ගත්තා. මේ කාලෙදි තමයි ලියාරි ප්‍රදේශයේ ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. ඒ ප්‍රසිද්ධ වීම කොයිතරම්ද කියලා කියනවා නම් මේක ප්‍රසිද්ධ ලියාරි ගෑන්ග් වෝ එකක් බවට පත් වෙනවා. ලියාරි නගරය ගැන අපි දැන් දන්නවනේ. ඒත් මේ ලියාරි නගරය මේ කියන තරම් භයානකද? ප්‍රචණ්ඩකාරීද? ඒ වගේම මේ කියන විදිහේ ගැටුම් මේ ප්‍රදේශයේ ඇති වුණාද? මෙහෙමයි. මේකට මේ ෆිල්ම් එකේ තියෙනවා තරම් දේවල් නැති වුණත් යම් දේවල් මේ ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔය කණ්ඩායම් අතර කලහකාරී දේවල්, වෙඩි හුවමාරු වීම, ඒ වගේම පොඩි ත්‍රස්ත ක්‍රියා, ලොකු බෝම පිපිරීම් වගේ දේවල් නොවුනත් ඉඳහිට සිද්ධ වෙන වෙඩි හුවමාරුවක් වගේ දේවල් මේ ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඔය දුරන්දර් චිත්‍රපටයේ පෙන්නන තරම්ම වයලන්ස් නම් මේ ප්‍රදේශයේ වෙලා තිබෙලා නැහැ. ඒ වගේ දේවල් ඉතින් ගොඩක්ම පේන්න තියෙන ඉතින් බොලිවුඩ් ෆිල්ම්ස් වල විතරයිනේ. අපි ඒක හැමම තියලා අපි යමු ලියාරියේ අනික් කතාව අහන්න. ඇත්තටම කිව්වොත් මේ ලියාරි පාතාලයේ අංශ කිහිපයක් ඔස්සේ විහිදිලා විකාශනය වෙලායි තිබුණේ. අපරාධ සමූහ වශයෙන් ඔවුන් කරගෙන ගියා. ඒ කියන්නේ මේ ගෲප්ස් විදිහට විවිධ විදිහේ අපරාධ කල්ලි ඒගොල්ලන්ගේ ප්‍රාන්තය ඇතුලේ මේ පළාත ඇතුලේ ව්‍යාප්ත වෙලා තිබ්බා. මේ ලියාරි පාතාලය කියලා කියන්නේ එක තැනකට විතරක් සෙන්ට්‍රලයිස් වෙච්ච පාතාලයක් නෙවෙයි. විවිධ අංශ ඔස්සේ මේවා ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ නිසාම මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් ඇති වුණේ ගොඩක් වෙලාවට මේ කණ්ඩායම් අතර නෙවෙයි, එකම කණ්ඩායම ඇතුළේ තිබිච්ච පොඩි ගෑන් ගෲප්ස් එක්ක. ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ කරපු එකක් තමයි ඩ්‍රග් ට්‍රැෆිකින් කියලා කියන්නේ. මත්ද්‍රව්‍ය වෙනදාම. ඒත් එක්කම මේගොල්ලෝ කප්පම් ගැනීම වගේ දේවල් කළා. ඊළඟට මේගොල්ලෝ සර්වයිව් වෙන්න කරපු තවත් දෙයක් තමයි දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන පාතාල කාලේ නිර්මාණය කර ගැනීම. ඒවත් එක්ක මේ ලියාරි මාෆියා එක ඇතුලේ නැත්තම් ලියාරි පාතාලයේ ඇතුලේ සිද්ධ වෙච්ච හොඳම වැඩේ තමයි ස්මග්ලින් කියලා කියන්නේ. එහෙම නැත්තම් හොරබඩු වෙළඳාම. මේ හොරබඩු අතර ආයුධ තිබ්බා, ඒ වගේම ඩේටා පයිරසි කියන ඒවා තිබ්බා. තවත් බොහෝ දේවල් මේ ප්‍රදේශයේ තිබ්බා. ඒ හින්දා ලොකු වයලන්ස් එකක් මේ ප්‍රදේශවල තිබ්බා කියලා ඇත්තටම කියන්න බෑ. නමුත් දේශපාලනිකව ගත්තාම මේ පාතාල කණ්ඩායම් වලට දේශපාලන ඉන්ෆ්ලුවන්ස් එක වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ප්‍රදේශවල ටිකක් ගැටුම් වැඩි වෙන්න පටන් ගත්තා. 2000න් පස්සේ කාල සීමාව ගත්තාම මේ ලියාරි ප්‍රදේශයේ සිද්ධ වෙච්ච පාතාල ගැටුම් බොහෝමයකටම පදනම් වෙලා තියෙන දේශපාලන අතපෙවීම. එහෙම නැත්නම් දේශපාලන සම්බන්ධතා. මේ ලියාරි පාතාලේ වඩාත් ඉස්මතු වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ තන්න ඒකයි. ඒ හින්දාම 2000න් පස්සේ මේ ප්‍රදේශවල තියෙන මේ පාතාල ගැටුම් මර්ධනය කරන්න පාකිස්තානු ආරක්ෂක අංශ විශේෂ විධිවිධාන යොදන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ වගේ දේශපාලන සම්බන්ධතා වැඩි වෙන්න බලපාපු ප්‍රධානතම හේතුවක් තිබුණා. ඒ තමයි 1970 දශකයේ ඉඳලා මේ ප්‍රදේශයේ උග්‍ර වෙමින් තියෙන දැඩි දරිද්‍රතාවය, රැකියා විරහිතභාවය. ඒ වගේම තරුණ ගැටලු ගොඩක් මේ ප්‍රදේශවල තිබ්බා.
කාලයක් තිස්සේ පාකිස්තානයට සම්බන්ධ වෙලා තියෙන බලෝචිස්තානු ප්‍රදේශයේ වෙනම පාලනයක් ඉල්ලමින් හිටියා. මේ හිටපු බලෝචවරුන් බොහෝමයක් දෙනා ඇවිල්ලා හිටියා රැකියාවන් සඳහා මේ කියන ලියාරි ප්‍රදේශයට. මේ ලියාරි ප්‍රදේශයේ හිටපු බලෝචවරුන් මේ ප්‍රදේශයේ තමන්ගේ බලය තහවුරු කරගන්න විවිධ දේවල් කරන්න පටන් ගත්තා. මේ කතාව පාකිස්තානයේ ජාතික දේශපාලනයේ මේ ප්‍රදේශයේ බලය තහවුරු කරගන්න උත්සාහ කරපු ගොඩක් දේශපාලන පක්ෂ දැනගෙන හිටියා. ඒ හින්දා ඒගොල්ලෝ කළේ හැම වෙලේම ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න බැලෝච් කෙනෙක් එහෙම නැත්නම් බැලෝච් පාතාල කණ්ඩායමක සහාය අරගෙන මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තමන්ගේ අංශකට ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් හදාගත්ත එක. මොකද මේ ප්‍රදේශයේ වැඩිපුර හිටියේ බැලෝච්වරුන් නිසා වගේම බැලෝච්වරුන්ගේ පාතාල කණ්ඩායම් වල සම්බන්ධතා වැඩිවීමත් මේ දේශපාලකයන් හොඳට අවබෝධ කරගෙන හිටියා. බැලෝච්වරුන් කියන්නේ මොකද්ද? අන්න ඒ දෙයට මේ කරච්චියේ හිටපු ඔක්කොම කට්ටිය හා කියන්න පුරුදු වෙලා හිටියා. අන්න ඒ හින්දා පළාතේ හිටපු ගොඩාක් දේශපාලකයන් තමන්ගේ දේශපාලන රැස්වීම් සහ ගොඩක් මැතිවරණ ව්‍යාපාර කරගෙන ගියේ බැලෝච්වරුන්ගේ අනුදැනුම යටතේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සහයෝගය යටතේ. ඒක අපිට දුරන්දර් ෆිල්ම් එකේදී හොඳටම පැහැදිලිව පේනවා. මේ ලියාරි ප්‍රදේශයේ වැඩිපුරම බලෝච්වරුන් පදිංචි වෙලා හිටපු නිසා බලෝචිස්තාන් ප්‍රාන්තයේ වෙනම පාලනයක් ස්වයං පාලනයක් ඉල්ලලා අරගල කරන කාලයේ මේ වගේ දේවල් සිද්ධ වෙලා තිබිච්ච නිසා ඒගොල්ලන්ව නිහඬ කරලා තියාගන්නත් ඒගොල්ලන්ට පොඩි මස් කට්ටක් දීලා පොඩ්ඩක් ඉන්න කියලා කියන්නත් පාකිස්තානු දේශපාලනයේ ජාතික නායකයින් හැම වෙලේම උත්සාහ කරා. ඒ හින්දා ඒගොල්ලෝ වක්‍රාකාරයෙන් තමන්ගේ දේශපාලන වැඩ කටයුතු කරගෙන යන්න බැලෝච්වරුන්ගේ එහෙම නැත්නම් ලියාරි ප්‍රදේශයේ වැඩිපුරම බලය තහවුරු කරගෙන හිටපු පාතාල කණ්ඩායම් වල සහයෝගය ලබා ගත්තා. මේ ලියාරි පාතාලය කියලා කිව්වට මේ ලියාරි කියලා කියන්නේ පාතාල ක්‍රියාකාරකම් වලටම ප්‍රසිද්ධ වෙච්ච ප්‍රදේශයක් නෙවෙයි. මේ ලියාරි කියලා කියන්නේ පාකිස්තානයේ පාපන්දු මහගෙදර. ඒ කියන්නේ පාකිස්තානයේ ෆුට්බෝල් වලට ගොඩාක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ කියන ලියාරි පළාත. ඒත් එක්කම ලියාරි තවත් ප්‍රසිද්ධයි සංගීතයට. සංගීතයටත් විශාල වශයෙන් ඉඩකඩක් තියෙනවා මේ ලියාරි සහ කරච්චි ප්‍රදේශයේ. එතකොට මේ දුරන්දර් ෆිල්ම් එකේ කියන කතාවට අනුව මේ ලියාරි පාතාලේ රන් කරපු පාතාල නායකයෝ මේගොල්ලෝ ඇත්තම කට්ටියද? ඔව්. එතන කතා කරන ගොඩක් අය සැබෑ ජීවිතේ හිටපු අයම තමයි. ඒගොල්ලෝ ජීවත් වුණා, ඒ වගේම තාමත් ජීවත් වෙන අය ඉන්නවා. මේ කතාව පටන් ගන්න 1970 1980 දශකෙදී. අපි යන් ඒ පැත්තට. අපි කලින් කතා කළා වගේ මේ ලියාරි කියන ප්‍රදේශය කරච්චි වල තියෙන දුප්පත් වැඩි අවධානයට ලක් නොවිච්ච ප්‍රදේශයක්. ඒ වගේම තමයි මේ ඇෆ්ගන් යුද්ධයත් එක්ක අසරණ වෙලා සරණාගත භාවයේ අරගන්න බලෝචිස්තාන් ප්‍රාන්තයට ආපු බොහෝමයක් දෙනා ලියාරි නුවරට එන්න රස්සාවක් හොයාගෙන. මේ නිසා මේ ප්‍රදේශයේ රැකියා විරහිතභාවය වැඩි වුණා. ඉඩකඩ අඩුවීම සහ සීමිත වීම, සම්පත් සීමිත වීම වගේ දේවල් නිසා බොහෝමයක් ජනවර්ග අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රදේශය බොහොම දුප්පත් ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණා. මේක නිසා මේ ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම් වගේ දේවල් වැඩි වශයෙන් සිද්ධ වෙන්න පටන් ගත්තා. මේ පාතාල ක්‍රියාකාරකම් වලට මුල් වෙච්ච ප්‍රධානතම හේතුවක් උනේ ඒ මිනිස්සුන්ට තිබිච්ච උග්‍ර දරිද්‍රතාවය. විශේෂයෙන්ම මේ ලියාරි ප්‍රදේශයේ සිද්ධ වෙච්ච පාතාල ගැටුම් වල ඉදිරියෙන්ම හිටපු පාතාල කල්ලි උනේ පාතාල කණ්ඩායම් උනේ මේ බැලෝචිස්තාන් ප්‍රාන්තයෙන් ආපු බැලෝච්වරුන්. එහෙම නැත්නම් බැලෝච් ජන කණ්ඩායම්. 1990 දශකයේදී මේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් තව තවත් උත්සන්න වුණා. ඒ විතරක් නෙවෙයි මේ කාලෙදී කරච්චි දේශපාලනයේ තරමක් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගත්තා. ඒ නිසාම පාකිස්තානු දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවලට අමතරව අනෙකුත් පක්ෂත් කරච්චි ප්‍රාන්තයේ බලය තහවුරු කරගන්න මේ ලියාරි පාතාලය තමන්ගේ අනසකට ගන්න උත්සාහ කළා. දේශපාලන පක්ෂවල නම් වලින්ම කියනවා නම් පාකිස්තාන් මුස්ලිම් ලීගය, පාකිස්තාන් ජනතා පක්ෂය, ඒ වගේම ජමාතේ ඉස්ලාමික් වගේ පක්ෂ ඒත් එක්කම අර චිත්‍රපටයේ කතා කරනවා වගේ පාකිස්තාන් මුස්ලිම් අවාමි ලීගය එහෙම නැත්නම් පාකිස්තාන් අවාමි පාර්ටිය මේ වෙලාවේ මේගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න මේ ලියාරි පාතාලයේ උදව්ව ලබා ගන්නවා. මේ ලියාරි ප්‍රදේශයේ හිටපු බලවත් පාතාල කණ්ඩායම් සමග ඍජු සම්බන්ධතා පවත්වන්න ජාතික දේශපාලනයේ බලය රැක ගන්න උත්සාහ කරපු හැම පක්ෂයක්ම කටයුතු කරනවා. මේ කාලෙදි තමයි ඇත්තටම දේශපාලනය සහ අපරාධ එකින් එක සම්බන්ධ වෙලා වැඩ කරන්න පටන් ගන්න.
පාතාල කණ්ඩායම් අතර අවි ආයුධ ගනුදෙනු, ඒවා හුවමාරු කරගන්න විදි, ඒ වගේම දේශපාලනයට අවශ්‍ය කරන මුදල් හොයාගන්න කරන කප්පම් ලබා ගැනීම, මේ වගේ දේවල් මේ කාලේදී වඩාත් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ කාලේදී මේගොල්ලන්ට දේශපාලන සම්බන්ධතා වැඩියෙන් ලැබිච්ච හින්දා ඒගොල්ලෝ තමන්ගේ බලය තහවුරු කරගන්න අවි ආයුධ වෙළඳාම, ඒ වගේම අවි ආයුධ පාවිච්චිය, අවි ආයුධ හුවමාරු කර ගැනීම වගේ ස්මග්ලින් දේවලුත් මේගොල්ලෝ මේ ප්‍රදේශයේදී වැඩි වශයෙන් කරන්න පටන් ගත්තා. මේවා එක තමයි මේ ලියාරි පාතාලයේ 2000 වෙනකොට ගොඩාක් ඉහළ තැනකට ඇවිල්ලා තිබුණේ. තමන්ගේම අවි ආයුධ නිර්මාණය කරගන්න උත්සාහ කළා වගේම ජාත්‍යන්තර මට්ටමේ තිබිච්ච නීති විරෝධී අවි ආයුධ වෙළඳාම් සහ හුවමාරු කර ගැනීම වලටත් මේගොල්ලෝ ඍජුවම සහයෝගය දැක්වුවා. 2000 අවුරුද්දෙන් පස්සේ මේ ලියාරි පාතාලයේ ක්‍රියාකාරකම් හොඳටම වැඩි වුණා. අපි අර දුරන්දර චිත්‍රපටය දකින්නේ අන්න ඒ දේවල්. මේ චිත්‍රපටයේ ඉන්න චරිත බොහෝමයක් සැබෑ ජීවිතේ හිටපු චරිතම තමයි. ඒ බව අපිට මේ ගැන හොයාගෙන යනකොට අපිට දකින්න ලැබෙනවා සහ අහන්න ලැබෙනවා. ලියාරි පාතාලයේ ඉන්න ඒ වගේම හිටපු මේ චරිත ගැන අපි ඊළඟට හොයලා බලමු. රෙහමාන් බැලෝච් නොහොත් රෙහමාන් ඩැකයිට් 1980 දී ලියාරි වලට උපත ලබන මේ රෙහමාන් ඩැකයිට්ගේ උපැන්න සහතිකය නම වෙන්නේ අබ්දුල් රෙහමාන්. ඔය ඩෙකයිට් කියන නම එයාට ලැබෙන්නේ එයාගේ තියෙන පෙර ඉතිහාසයේ අපරාධ නිසා. ඒ කියන්නේ මිනිහට තියෙන ඇත්තටම ක්‍රිමිනල් හිස්ටරි එකක්. එයා ජීවිතේ පළවෙනි අඩිය තියන්නෙම වීදි දරුවෙක් විදිහට. මේ විදිහට මෙයා පටන් ගන්න ජීවිතය පොඩි පොඩි රස්සාවල් කරලා ඒත් එක්කම පොඩි පොඩි අපරාධ කරලා ටිකක් ලොකු වෙනකොට, ඒ කියන්නේ 2000 අවුරුද්ද වගේ වෙනකොට මහා පරිමාණ අපරාධ වලට එයා අත ගන්නවා. දුරන්දර ෆිල්ම් එකේ ඉන්න රෙහමාන් ඩැකයිට් නීති විරෝධී ආයුධ වෙළඳාම කරනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි ඇත්තම රෙහමාන් ඩැකයිට් කළේ නම් ඔය කප්පම් එකතු කිරීම, ඒ වගේම ඒවා එකතු කරන නෙට්වර්ක් එක හදපු එක වගේ දේවල්. ඒකම ඔය නීති විරෝධී මද්ද්‍රව්‍ය වෙළඳාමත් පොඩ්ඩක් කරගෙන ගියා. ඒත් එක්කම ඔහු වැඩි හරියක්ම කළේ ඔහු වටා මේ වගේ දේවල් කරගන්න අවශ්‍ය කරන අනුගාමිකයින් පිරිසක් හදාගන්න එක. ඒකයි අර අපි කලින් කිව්වේ අර කප්පම් එකතු කරන්න එයා නෙට්වර්ක් එකක් හදාගත්තා කියලා. ඇත්තම කිව්වොත් මේ ලියාරි පළාතේ වැඩි වශයෙන් පදිංචි වෙලා හිටියේ බැලෝච් ජාතියට අයත් කට්ටිය. ඔහු එක්තරා විදිහක බැලෝච් ජාතිකයින්ට එහෙම නැත්නම් බැලෝච් ජාතියට නායකත්වය ලබා දෙන කෙනෙක් බවට පත් වෙලා හිටියා. මේ එක්කම මේ ලියාරි පළාතේ ඔහුට ඉහළ පිළිගැනීමක් ලැබුණා. ඒත් එක්කම මේ බැලෝච් ජාතිකයින් අතර තමන්ව ගලවා ගන්න ඇවිල්ලා ඉන්න නායකයෙක් තමයි මේ රෙහමාන් ඩැකයිට් කියන්නේ කියන හැඟීම ඔවුන්ගේ හිතේ ඇති වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ කප්පම් එකතු කිරීම වලින් වැඩි ප්‍රමාණයක්ම ඔහු බෙදලා දුන්නේ මේ ලියාරි පළාතේ හිටපු දුප්පත් මිනිස්සුන්ට. ඒ නිසා ඔවුන්ව බලා ගන්න කෙනෙක් එහෙම නැත්නම් බාරකාරයෙක් විදියට වැඩ කරනවා කියලා ඒ මිනිස්සුන්ගේ හිතේ මේ රෙහමාන් ඩැකයිට් ගැන ලොකු භක්තියක් ඇති වෙනවා. මේ නිසාම ලියාරි පාතාලයේ හිටපු බැලෝච් ජාතිකයින්ගේ සහාය ඔහුට හිමි වෙනවා. වගේම ඔහුව නීතියේ රැහැනට අල්ලගන්න බැරි වෙන්නේ මෙන්න මේ නිසාමයි. මොකද ඔහු අල්ලගන්න උත්සාහ කරන හැම වෙලාවකම මේ ලියාරි පළාතේ ඔහුට තියෙන භක්තිය නිසා ඔහුට පොලිසියෙන් ලේසියෙන් බේරිලා තමන්ගේ පාතාලයේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. දේශපාලන සම්බන්ධතාවයත් එක්කම මේ රෙහමාන් ඩැකයිට් ලියාරි පළාතේ අනෙකුත් ජනවර්ගවලත් සහාය ලැබෙන්න පටන් ගන්නවා. අපි අර කලින් කතා කරානේ මේ ලියාරි පළාතේ හිටපු බොහෝමයක් මිනිස්සු අතර වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් තමයි පාතාල නායකයෙක් වුණේ කියලා. විශේෂයෙන්ම මේ කරච්චි ප්‍රාන්තයේ බලය තහවුරු කරගන්න හදන ඕනෑම දේශපාලන පක්ෂයකට මේ රෙහමාන් ඩැකයිට්ගේ සහයෝගය නැතුවම නම් ඒ දේ කරන්න බැරි වුණා. ඒ හින්දා මේ පළාතේ බලය තහවුරු කරගන්න උත්සාහ කරන හැම දේශපාලකයෙක්ම රෙහමාන් ඩැකයිට්ගේ සහයෝගය හොඳින් හෝ නරකින් ලබා ගන්න උත්සාහ කළා. හැබැයි ඉතින් මොන සෙල්ලම දැම්මත් මේ රෙහමාන් ඩැකයිට්ගේ තියෙන්නේ හොඳ ඉතිහාසයක් නෙවෙයිනේ. හොඳ වැඩ කරපුවරකුත් නෙවෙයිනේ. එයාගේ මේ නමට තිබිච්ච ක්‍රිමිනල් හිස්ටරි එක නිසාම, ඒ කියන්නේ එයාගේ පිටිපස්සෙන් පාකිස්තාන ආරක්ෂක අංශ හැම වෙලේම වැටලා හිටියේ. මේ නිසාම 2009 අගෝස්තු මාසේ පාකිස්තානු පොලිසිය එක්ක සිද්ධ වෙච්ච වෙඩිහුවමාරුවකින් ඔහු මිය යනවා. එහෙ මේවීම සම්පූර්ණයෙන්ම වගේ මෙහෙවන්නේ SP චෞධරි අස්ලම්. SP චෞධරි අස්ලම් කියන්නේ මේ දුරන්දර ෆිල්ම් එකේ ඉන්න චරිතයක්. ඒ විතරක් නෙමෙයි, ඔහු ඇත්ත ජීවිතයේ හිටපු චරිතයක්.
1963 දී උපත ලබන මේ චෞධරි අස්ලාම් ખાන් 1984 දී සහකාර පොලිස් පරීක්ෂකයෙක් විදිහට පාකිස්තානු සින්දු පොලිසියට එකතු වෙනවා. ඔහුගේ මූලිකත්වයෙන් මේ ලියාරි ප්‍රදේශයේ හිස ඔසවමින් යන පාතාල කණ්ඩායම් මර්ධනය කරන්න විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවනවා. ඒක තමයි ලියාරි ටාස්ක් ෆෝස් කියන්නේ. මේ SP චෞධරි අස්ලම් විසින් කරච්චියේ තුල වගේම තදාසන්න ප්‍රදේශවල සිද්ධ වෙන පාතාල වගේම ත්‍රස්ත ක්‍රියාදාමයන් පිළිබඳව විශේෂ විමර්ශනයක් කරලා ඒවට සම්බන්ධ බොහෝ දෙනා අල්ල ගන්නවා, ඒව නැත්තම් ඝාතනය කරනවා. ඒ වගේම මේ ලියාරි පළාත පිළිබඳව වැඩි අවධානයකින් ඉඳලා මේ ලියාරි පාතාලය සහ මුලින්ම විනාශ කරලා දාන්න ඕනේ වැඩිපිළිවෙලත් ඔහු සකස් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට 2009 දී මේ රෙහමාන් ඩකයිට්ව ඝාතනය කරනවා. මේ චෞධරි අස්ලාම්වත් 2014 දී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලියාරි හයිවේ එකේදී ඝාතනය කරනවා. ලියාරි පාතාලයේ රෙහමාන් ඩකයිට්ගේ වියෝවෙන් පස්සේ තමයි ලොකුම ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද මේ ලියාරි පාතාලයේ රෙහමාන් ඩකයිට් කරපු වැඩ ටික කරන්න කෙනෙක් නැති වෙනවා. අන්න ඒ නිසා මේ හිඩසර නායකත්වය දෙන්න ලියාරි පාතාලයේ බැටන් එක අතට ගන්නේ මේ රෙහමාන් ඩකයිට්ගේම ඥාති සහෝදරයෙක් වෙච්ච උසයිර් බලෝච්. මෙයා රෙහමාන් ඩකයිට් වගේ නෙවෙයි. එයා ටිකක් වෙනස් විදිහේ පොරක්. එයා තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කරනවා. ඒ වගේම ලියාරි ප්‍රදේශයේ විසිරී තිබිච්ච පාතාල ක්‍රියාකාරකම් එතනින් එළියට ගෙනියන්නත් එයා උත්සාහ කරනවා. එයා 2010 විතර කරච්චි ප්‍රාන්තයේ දේශපාලකයන් සමග සම්බන්ධ වෙලා හොඳටම මේ දේශපාලන සම්බන්ධතා පවත්වලා ශක්තිමත් දේශපාලන බලයක් ඒ ප්‍රදේශයේ තහවුරු කරගන්න සමත් වෙනවා. ඒ වගේම දේශපාලනයට පාතාලය ඍජුවම සම්බන්ධ කරන්නේ මේ කියන උසයිර් බලෝච්. ඒ වගේම ඔහු ජාත්‍යන්තර ත්‍රස්තකාලි සමග සම්බන්ධතා පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. මේ දේවල් නිසාම මේ උසයිර් බලෝච්ව ජාත්‍යන්තර පොලිසියෙන් ඉන්ටර්පෝල් එකෙනුත් අවශ්‍ය වෙලා හිටපු කෙනෙක් බවට පත් වුණා. ඔය 2013 දී විතර වගේ උසයිර් බලෝච්ව පාකිස්තානු ආරක්ෂක අංශ වලින් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම විධිමත් නඩු විභාගයකට පස්සේ ඔහු තවමත් පාකිස්තානයේ කොහේ හෝ තැනක රහසිගත සිරගයක ඉන්නවා කියලාත් කියනවා. මේ දුරන්දර ෆිල්ම් එකේ කතා කරන තව චරිතයක් තියෙනවා. ඒ තමයි මේජර් ඉක්බාල් කියලා කියන්නේ. ISI එකේ ප්‍රධානියා මේජර් ඉක්බාල් කියලා. හැබැයි දුරන්දර චිත්‍රපටයේ තියෙන කන්ට්‍රවර්ෂල්ම කොටස තමයි ඔන්න ඕක. මොකද මේ දුරන්දර චිත්‍රපටයේ කියන මේ ISI එකේ ප්‍රධානියා මේජර් ඉක්බාල් කියන කෙනා ඇත්ත කෙනෙක්ද නැද්ද කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ISI කියලා කියන්නේ පාකිස්තානයේ තියෙන බුද්ධ්‍යංශයක්. මේ පාකිස්තාන් බුද්ධ්‍යංශයේ ප්‍රධානියා පාතාල කල්ලියක් එක්ක එකතු වෙලා ඉන්දියාවේ සිද්ධ වෙච්ච ප්‍රබල ත්‍රස්ත ක්‍රියාකාරකම් ගණනාවකට නායකත්වය දුන්නා. එහෙම නැත්නම් සැලසුම් කරා කියලා මේ චිත්‍රපටයේ චෝදනාවක් එල්ල වෙනවා. හැබැයි ඇත්තම කතාව මේජර් ඉක්බාල් කියලා කෙනෙක් ඇත්තටම ඉඳලා නැහැ. ISI කියලා එකක් තිබුණත් ඒ ISI කියලා කියන්නේ පාකිස්තානයේ ඇතුළත තියෙන බුද්ධ්‍යංශයක් මිසක් ඒක ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වෙච්ච බුද්ධ්‍යංශයක් නෙමෙයි. ඒක රෝ බුද්ධ්‍යංශය එහෙම නැත්නම් CIA වගේ බුද්ධ්‍යංශයකුත් නෙමෙයි. එතකොට කොහොමද මේක මෙහෙම වෙලා තියෙන්නේ? දුරන්දර චිත්‍රපටයේදී අන්න ඒක තමයි ඔවුන් චෝදනා කරන ප්‍රධානතම චෝදනාවක් වෙන්නේ. හැබැයි ඔය චිත්‍රපටයේ කියනවා වගේ ඉන්දියාවට සිද්ධ වෙච්ච හැම ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක් පිටිපස්සෙම මේ ලියාරි පාතාලයේ ඍජුවම සම්බන්ධයි කියලා කියන්න බෑ. ඒ කාරණාව නම් ජාත්‍යන්තර පරීක්ෂණ වලින් හරි ඉන්දියාව වගේම පාකිස්තානයේ බුද්ධ්‍යංශවලුත් 100%ක්ම විශ්වාසයෙන් යුතුව තහවුරු කරලා නැහැ. ඒ කියන්නේ මෙතෙක් තහවුරු කරලා නැහැ. හැබැයි 2008 මුම්බයි ප්‍රහාරය, එතකොට 2001 ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ල වෙච්ච මරාගෙන මැරෙන ප්‍රහාරය ඇතුළු බොහෝමයක් ප්‍රහාරවලට පැමිණි ත්‍රස්තවාදීන් මේ පාකිස්තානයේ කරච්චි ප්‍රදේශයේ හෝ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඉඳලා ආපු අය බවට නම් සාක්ෂි තියෙනවා. ඒ ගැන සැකයකුත් තියෙනවා. ඒ වගේම මේ දුරන්දර චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන රන්වීර් සිංගේ චරිතය හම්සා අලි මසාරි හෙවත් ජස්කිරිත් සිං, මෙයාගේ චරිතයත් සැබෑ ජීවිතේ හිටපු චරිතයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඔහු ඍජුවම මේ ලියාරි පාතාලයට සම්බන්ධ වුණු, එහෙම නැත්නම් ලියාරි පාතාලයේ ඇතුළට ගියපු ඉන්දියානු බුද්ධ්‍යංශයේ කෙනෙක් නන් නෙවෙයි. මේ කියන ජස්කිරාත් සිං කියන චරිතය ඉන්දියානු බුද්ධ්‍යංශයේ නියෝජනය කරමින් පාකිස්තානයට විටින් විට ගිහිල්ලා ඉන්දියාවට අවශ්‍ය කරන සමහර බුද්ධි තොරතුරු ලබා දීලා තියෙනවා.
හැබැයි ඔහු රිජුවම මේ කියන විදිහට ලියාරි පාතාලයේ ඇතුළට ගිහිල්ලා ඒක විනාශ කරන්න දායක වෙච්ච කෙනෙක් නම් නෙවෙයි කියලයි කියන්නේ. යකෝ එහෙම බලපුවම මේ දුරන්දර් ෆිල්ම් එක කියලා දින අමු බොරුවක් නේ. නෑ මෙහෙමයි. ඒක මේ බොරුවක් කියලා කියන්නත් බෑ. හැබැයි ඒක හදපු කතාවකුත් නෙවෙයි. මේකේ තියෙන කතාව තමයි අපි දැන් මේ කියන්න යන්නේ. දැන් ඔය කතාවේ තියෙන ප්‍රධානතම කාරණාව මොකද්ද? මේ චිත්‍රපටයේ පටන් ගන්නකොටම තියෙන පළවෙනි ජවනිකා කිහිපය අතල තියෙනවා inspired by incredible true events කියලා. ඒ කියන්නේ මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් සත්‍ය සිදුවීම් මේ කතාවට පාදක වෙලා තියෙනවා කියලා මිසක් ඇත්තටම ඒවා වෙලා තියෙනවයි කියලා කොහේදිවත් කියන්නේ නැහැ. ඒ වගේම මේ චිත්‍රපටයේ මේ දේවල් ඒ විදිහටම සිද්ධ වුණාය කියලා කියන්නත් ටිකක් විතර අමාරුයි. මේ කතාවේ තියෙන සමහර දේවල් අපේ කලාපයේ සිද්ධ වෙච්ච දේවල් එක්ක සංසන්දනය කරලා බලපුවම අපේ රටටත් ඉතා වැදගත් කාරණා කිහිපයක් මේකේ තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන සම්බන්ධතා, පාතාල ක්‍රියාකාරකම්, ජාවාරම්, දේශපාලනයේ සහ පාතාලයේ අතර තියෙන සම්බන්ධතාවයන්, ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට පාතාලයේ තියෙන උදව්, ඒ වගේම සම්බන්ධතාවයන්, මේ ආශ්‍රිතව සිද්ධ වෙන නීති විරෝධී වෙළඳාම් කටයුතු, මේ හැම දෙයක්ම අපේ රටවල් වලටත් අදාළයි. මේවා ගැන ටිකක් වැඩියෙන් කල්පනා කරලා බැලුවොත් අපේ රටේ පවතින තත්ත්වයන් එක්ක මේ කතාවත් අපේ රටට ගලප ගන්න බැරි කමක් නැහැ කියලයි අපිට හිතෙන්නේ. කොහොම නමුත් මේ චිත්‍රපටය දෙකම අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ බලන්නම ඕනේ. ඔය YouTube එකේ තියෙන ස්ක්‍රිප්ට් එකක් ඇහුවා කියලා කියන්නේ ඒක චිත්‍රපටිය බැලුවා වෙන්නේ නැහැ. ඒ හින්දා චිත්‍රපටිය ෆිල්ම් හෝල් එකට ගිහලා අනිවාර්යෙන් බලන්න. හොඳයි. එහෙනම් ඕගොල්ලෝ දන්නවනේ දැන් මේ වෙනකොට ලියාරි පාතාලයේ ඇත්තම කතාව මොකක්ද කියලා. ලියාරි පාතාලයේ ඇත්තම කතාව පිළිබඳව සිනමාත්මක අත්දැකීමක් ලබන්න ඕන නම් අනිවාර්යයෙන්ම දුරන්දර් 1 2 දෙකම බලන්න. එතකොට ඕගලන්ට ඒ ගැන තවදුරටත් තොරතුරු සහ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. හැබැයි ෆිල්ම් දෙකම බලන්න යන කලින් අපේ මේ කතාව අහලා යනවා නම් ඔයා මේ කතාව ඇත්ත කතාවක් නෙවෙයි. හැබැයි මේක සම්පූර්ණයෙන් බොරු කතාවක් නෙවෙයි කියලාත් ඔළුවේ තියාගෙනම යන්න. එතකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. මේ වගේ අපි අහන්න බලන්න කැමැත්තෙන් ඉන්න අපි දන්නවයි කියලා හිතාගෙන ඉන්න සමහර නොදන්න තොරතුරු ගොඩක් තියෙනවා. ඒ තොරතුරු අපි හෙමින් හොයලා ඕගොල්ලන්ට අරගෙන එන්න. ඒ හින්දා අමතක නොකර අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම bell icon එකක් තියෙනවා. ඒක click කරලා තියාගන්න. මේ වගේ කතා වලට අමතරව තවත් කතා බොහොමයක් අපේ channel එකේ තියෙනවා. ඒ channel එකට අලුතෙන් වීඩියෝ එකක් දැම්මොත් ඒක බලන්නත් ඔයාලට එතකොට පුළුවන් වෙයි. එහෙනම් දන්න කියන දේවල් ගැන නොදන්න තොරතුරු ගොඩක් අරගෙන අපි තවත් දවසක ඔයාව හම්බ වෙන්න එන්න rooftop එකේ. එතෙක් ඔබට දැෂ්